ඉතින් මම අද ගෙනාවේ කෙවින් 11000 ඉන්න එක සුපිරිම එපිසෝඩ් එකක්. ඉතින් මේක සිද්ධ වෙන එක ඕල්ටර්නේටිව් ටයිම් ලයින් එකක. ඒ වගේම මේක අපිට දැක ගන්න ලැබෙන්නේ ක්ලාසික් සීරීස් එකේ එක එපිසෝඩ් එකක. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ Ben 10000 විසින් මැක්සියට එක නෝවෝයි ප්‍රොජෙක්ට් එකක් දෙන ක්ෂණයකින්. ඉතින් ඒ වගේම අද Ben 10000 ගේ පුතා නැත්නම් කෙන් 10 ගේ උපන්දිනේ. ඉතින් මේ කෙන් 10 ගේ උපන්දිනේට එයාගේ යාළුවෝ හැමෝම ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට කෙන් එයාගේ යාළුවොත් එක්ක කතා කර ඉන්න අතරේ එයාගේ පිටිපස්සෙන් ඇස්ට්‍රල් ෆෝම් එකකින් ගුවෙන් මතුවෙනවා. ඉතින් මේ විදිහට මෙතනට ආපු ගුවෙන් කියන්නේ අද මට ඔයාගේ උපන්දිනේට එන්න වෙන්නේ නැහැ. ඒකින්ද මම ඔයාට තෑග්ගක් ගෙනාවා කියලා. ඉතින් ගුවෙන් නැන්ද එයාගේ තෑග්ගක් දීලා මෙතනින් යනවා. ඊට පස්සේ මැක්සිය ඇවිල්ලා මේ කෙන්ගේ උපන්දින කේක් එක මෙතෙන්ට ගේනවා. ඉතින් ඊට පස්සේ මැක්සිය විසින් එක හවර්බර්ඩ් එකක් මේ කෙන්ගේ උපන්දින තෑග්ග විදියට දෙනවා. ඉතින් ඒ වගේ මෙයාගේ යාළුවොත් මේ කෙන්ට එක එක විදිය තෑග්ග දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ Ben 10000 කියනවා මම කැමති නෑ ඔයා මගේ වැඩවලට ගාව ගන්න. ඒ වුණාට මටත් මගේ බලවෘතුසුව ලැබුණේ ඔයාගේ වයසේදීම හින්දා කියලා මේ බෙන්ට කෙන්ට ක්ලාසික් ට්‍රික්ස් එක දෙනවා. ඉතින් මේකෙන් ගොඩක්ම සතුටු වුණු කෙන් කියනවා කවුද මම මුලින්ම මේ ජීවින් 10000න් ගන්න කියලා. ඊට පස්සේ බෙන් කියනවා හැබැයි ඕක ඉන්නේ ජීවින් 10යි. මොකද කිව්වොත් මම පටන් ගත්තේ ජීවින් 10 දෙනෙක්ගෙන් කියලා මේකේ ඉන්න ජීවින්ගේ නම් ටික කියනවා. හැබැයි මේ කෙන් නම් මේ ජීවින්ට කැමති නෑ. එයා කියන්නේ මේ ජීවින් හරියම කම්මැලි කියලා. හැබැයි බෙන් නම් කියන්නේ ඔයාට මොකක් හරි අනතුරකින් බේරෙන්න මේ ජීවින් ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් මේ අතරම එක එලාම් ඇලර්ට් එකක් මේ Ben 10000 ගේ බේස් එකේ තිබෙන එක ඩිස්ප්ලේ එකක පෙන්නනවා. ඉතින් මේක දැකපු Ben 10000 මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න එතනට යන්න හදනවා. ඉතින් ඒ වෙලාවේ මේ කෙනුත් එයත් එක්ක එනවා. ඉතින් මේ විදිහට දෙන්නම XLR8 විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා උඩ නගරයට යනවා. ඉතින් මේ නගරේ එක ඒලියන් කෙනෙක් ඉඳගෙන මුළු නගරෙම විනාශ කරනවා. ඉතින් කොහොම හරි මේ Ben 10000 මේ ඒලියන පරාද කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ සීන් එක. ඉතින් මේ සීන් එකෙත් වෙන්නේ එක ඒලියන් කෙනෙක් ඇවිල්ලා මේ නගරයට පහර දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී Ben 10000 විසින් මේ ඒලියන්වත් පරාද කරනවා. ඒ වගේම මේ වෙලාවේදී කෙනුත් මේකට උදව් කරන්න හැදුවත් අන්තිමට කෙන්ට මේකට උදව් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම මේගොල්ලෝගේ බේස් එකට එනවා. ඊට පස්සේ මැක්සි අහනවා අද දවස කොහොමද කියලා. ඊට පස්සේ බෙන් කියනවා හොඳ වගේම නරකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ කෙන් තරහින් වගේ කියනවා ඉතින් ඔයා මට මොනවත් කරන්න දෙන්නේ නැහනේ. ඔයා හැමදේම කරනවනේ කියලා. ඉතින් ඊට පස්සේ මෙතනින් එළියට ගියපු කෙන්ට ඩෙවින් කියලා එක පිරිමි ළමෙක් හම්බ වෙනවා. ඉතින් මේ දෙන්න එකට සෙල්ලම් කර ඉඳලා මේ දෙන්න යාළුවා වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඩෙවින් මේ කෙන් ගාව තියෙන බලවොරසු ගැන විස්තර අහනවා. ඉතින් ඊට පස්සේ මේ කෙන්නම් කියන්නේ මට බලවොරසු තිබුණාට මගේ තාත්තා මට මොනවත් කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ ඩෙවිනුත් කියන්නේ මගේ තාත්තත් ඒ වගේ තමයි කියලා. ඉතින් මේ අතරේදී බෙන් මේ කෙන්ට කතා කරනවා. ඉතින් ඒක නිසා මේ කෙන් මෙතනින් යනවා. ඊළඟ සීන් එකේ පෙන්නන්නේ මේ බෙන්ගේ බේස් එකට කවුරු හරි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතන ලාම්මයක් වැදෙනවා. මෙතනට කවුරු හරි ඇවිල්ලා කියලා. ඉතින් ඊට පස්සේ බෙන් කියනවා කෙන්ට අපි දෙන්නම එකතු වෙලා මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ එකපාරට මෙතන පුපුරනවා. ඉතින් මෙතන පුපුරලා මෙතෙන්ට එන්නේ කෙවින්. ඒ කියන්නේ රාක්ෂයෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණු කෙවින්. ඉතින් මෙයා දැකලා බෙන් මේ කෙන්වත් අරගෙන දුවගෙන යනවා. ඉතින් ඒ වගේම මේ කෙවින් විසින් මේ දෙන්නට පහර දෙනවා. ඉතින් ඊට පස්සේ මේ බෙන් කියනවා ඔයා ගිහිල්ලා හැංගින්න කියලා. හැබැයි ඊට පස්සේ මේ කෙන්නම් කියන්නේ ඔයා කිව්වනේ අපි දෙන්නම එකතු වෙලා මේකට බලාගමු කියලා. ඊට පස්සේ මේ බෙන් කියනවා මම කෙවින් කියලා දැනගන්නේ නැති වෙනකන් කියලා. ඉතින් ඊට පස්සේ මේ කෙන්ව හංගපු බෙන් මේ කෙවින් එක සරණට යනවා. ඉතින් මේ විදියට කෙවින් සහ බෙන් අතර ලොකු ෆයිට් එකක් යනවා. ඉතින් මේ අතර එකපාරට මෙතෙන්ට ග්‍රේ මැටර් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා එක පුංචි කවුලවකින් මෙතනට ආපු කෙන්න පෙන්නනවා. ඉතින් ඒ වගේම එකපාරටම කෙන් එයාගේ හියුමන් ෆෝම් එකට ආයෙත් ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඒක නිසා මෙතන කෙන් හිර වෙනවා. ඒ වෙලාවේ කෙන් දිහා බලුව Ben 10000ට කෙවින් විසි වෙන්න පහර දෙනවා. ඉතින් ඊට පස්සේ කෙවින් මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ Ben 10000 මේ කෙන්න පහළට ගන්නවා. ඒ වෙලාවේ මේ කෙන්නම් කියන්නේ ඔයා මාව විශ්වාස කරන්නේ නැති හින්දා තමයි මේ හැමදේම කියලා.
ඉතින් ඊළඟ සීන් එකේ පෙන්නන්නේ කෙන් සහ ඩෙවින්ව. මෙලාවේදී කෙන් කියනවා මගේ තාත්තට මාව කොහොමදවත් විශ්වාස නැහැ. ඊයේ රෑ කෙවින් ආපු වෙලාවේ මට එයාට පහර දෙන්න තිබුණේ උනාට මගේ තාත්තා මට එහෙම පහර දෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ ඩෙවින් කියනවා කෙවින් කියන්නේ ලොකු කරදරයක් නේ කියලා. ඊට පස්සේ මේ කෙන් කියනවා ඔව් කියලා. ඊට පස්සේ ඩෙවින් අහනවා ඇයි කෙවින් ඉන්නේ නෝවෝයි වල නෙවෙයිද කියලා. ඊට පස්සේ මේ කෙන් කියනවා ඔව් එයා නෝවෝයි වල තමයි හිටියේ. හැබැයි දැන් මෙහාට ඇවිල්ලා කියලා. ඒ වගේම මගේ තාත්තා මටත් නොකිය නෝවෝයි චේම්බර් එක වෙන තැනකට ගෙනහිල්ලා කියලා. ඊට පස්සේ ඩෙවින් කියනවා කෙවිනුත් එහෙනම් මෙහාට ආවනම් අනිත් ජීවිනුත් එහෙ ඉඳන් මෙහාට එන්න පුළුවන් නේද කියලා. ඉතින් මේක අහපු කෙන් මේ නෝවෝයි චේම්බර් එක හදන්න ඩෙවිනුත් එක්කන් යනවා. ඊට පස්සේ මැක්සිය එළියට යනකම් ඉඳලා මේ දෙන්නත් එක්ක එකතු වෙලා මැක්සිය වෑන් එක ඇතුළට යනවා. ඊට පස්සේ ඩිටෝ විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණු කෙන් මේ නෝවෝයි චේම්බර් එක කොහෙද තියෙන්නේ කියලා හොයනවා. ඉතින් මේ වෙලාවේදී බෙන් ගුවෙනුත් එක්ක කතා කරනවා මේ කෙවින් ආපු එක වගේම කෙන් ගොඩක් අහංකාරයි කියලා. ඉතින් ඒ වෙලාවේදී ගුවෙන්නම් කියන්නේ කෙන්ටත් එක අවස්ථාවක් දීලා බලන්න කියලා. ඉතින් මේ අතරේ කෙන් සහ ඩෙවින්ට නෝවෝයි චේම්බර් එක තියෙන තැන හොයාගන්න හැක් වෙනවා. ඉතින් මේ නෝවෝයි චේම්බර් එක ගාවට ගියපු ඩෙවින් රාක්ෂයෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කෙන් අහනවා ඔයා කෙවින්ද කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ඩෙවින් මේ නෝවෝයි චේම්බර් එක ක්‍රියාත්මක කරනවා. ඒ වෙලාවේ මෙතන පෝටල් එකක් අරගෙන මෙතෙන්ට කෙවින් එනවා. ඉතින් ඊට පස්සේ මේ කෙවින්ව දැකපු කෙන් අහනවා ඔයා කෙවින්ගේ පුතාද කියලා. ඊට පස්සේ කෙවින් විසින් මේ කෙන් විනාශ කරන්න හදනකොට ඩෙවින් කියනවා මේ ඉන්නේ බෙන් නෙවෙයි මේ බෙන්ගේ පුතා කෙන් කියලා. ඉතින් මේ වෙලාවේදී මැක්සිය විසින් මේ කෙවින්ට පහර දෙනවා. හැබැයි ඉතින් කෙවින් විසින් මේ දෙන්නම අල්ලගනවා. ඊට පස්සේ මෙතෙන්ට බෙනුත් එනවා. බෙන් ඇවිල්ලා කෙවින් කියලා හිතාගෙන ඩෙවින් එක සටන් කරනවා. ඉතින් ඊට පස්සේ කෙවින්න දැකපු බෙන් දැනගන්නවා මේ ඉන්නේ කෙවින්ගේ පුතා කියලා. ඊට පස්සේ පහළට ආපු කෙවින් කියනවා ඔයා මාව ගොඩ කාලයක් නෝවෝයි වල හිර කරලා තිබුණා. ඉතින් මං ඒ කාලේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයා මාව වගේම තව අය ඒලියන්ස්ලවත් මේ නෝවෝයි වලට යවුවා නේද කියලා මේ කෙවින් එයාගේ මොන්ස්ටර් කෙවින් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් මේ විදිහට මොන්ස්ටර් කෙවින් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණු කෙවිනුත් එක්ක බෙන් සටන් කරනවා. මේ වෙලාවේදී අන්තිමට කොහොම හරි කෙවින් මේ බෙන්න පරාද කරනවා. බෙන්න පරාද කරලා බෙන්න විනාශ කරන්න යනකොට මෙතන මැදට පැනපු ඩෙවින් කියනවා තාත්තේ මේ ඇති අපි දැන් මෙතනින් යමු කියලා. ඒ වෙලාවේ ඩෙවින්වත් වීස කරපු කෙවින් කියන්නේ මට බෙන්ගෙන් පලි ගන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ කෙන් සහ මැක්සියත් ඒකලොන් ගැට ගහලා තිබුණ කෙන නිදහස් වෙනවා. ඊළඟට මේ කෙවින් නගරයට ඇවිල්ලා බෙන් එක ෆයිට් කරනවා. ඉතින් මේ වෙලාවේදී ලොකු ෆයිට් එකක් යනවා. ඉතින් අන්තිමට කොහොම හරි බෙන්න පරද්දලා බෙන්න විනාශ කරන්න යනකොට මෙතෙන්ට ගෙන්නෙනවා. කෙන් ඇවිල්ලා මෙගාබොට් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා මේ කෙවින්ට විදුලි සැරවක් දෙනවා. ඉතින් ඒක නිසා මේ කෙවින්ට හොඳටම තරහ ගිහලා මේ කෙන්ව අල්ලගනවා. කෙන්ව අල්ලගෙන ඉන්නකොට එකපාරට මෙතෙන්ට ආපු ඩෙවින් ඇවිල්ලා මේ කෙවින්ට එක කන්ටේනර් බොක්ස් එකක් වගේ එකකින් පහර දෙනවා. ඉතින් අන්තිමට කොහොම හරි මේකෙන් කෙවින් විසි වෙලා යනවා. ආයේ මෙතෙන්ට ආපු කෙවින්ට මේ දෙන්නම එකතු වෙලා පහර දෙනවා. ඒ වුණාට අන්තිමට කොහොම හරි මේ කෙවින් විසින් මේ දෙන්නවම පරාද කරනවා. ඉතින් ඊට පස්සේ බිම වැටිලා හොඳටම අමාරුවෙන් ඉන්න කෙනා දැකෝ බෙන්ට 10000ට හොඳටම තරහ යනවා. ඊට පස්සේ මේ බෙන්ට 10000 වේ බිග් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා මේ කෙවින්ට හොඳටම පහර දෙනවා. ඉතින් මෙහෙම නොනවත්වා පහර දීමන් සමග කෙවින් අඩපාන වෙනවා. ඊට පස්සේ බෙන් කෙන් ගාවට යනවා. ආයෙත් මේ කෙවින් නැගිටලා මේ දෙන්නට පහර දෙන්න එනවා. ඊට පස්සේ කෙන් විසින් දුන්න නෝවෝයි ප්‍රොජෙක්ට් එකක මේ කෙවින්ව හිර කරගන්නවා. අන්තිමට ඉතින් මේ කෙවින්න පරාද කරනවා. ඉතින් ඊට පස්සේ මේ කෙන්වත් මේගොල්ලෝගේ පවුල කෙනෙක් කරගන්නවා. ඉතින් මේ විදිහේ ලස්සන එන්ඩින් එකකින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා.